ආයුබෝවන් ඔබ මේ එකතු වෙන්නේ 2026 මාර්තු 19 වෙනි බ්‍රහස්පතින්දා දිනට අදාළම රාශි චක්‍රයේ ස්ථාවරම සහ ධනියට අධිපති ලග්නයක් වන වෘෂභ ලග්නයේ සම්පූර්ණ සහ ගැඹුරු පලාපල විග්‍රහය සමගයි. වෘෂභ ලග්න හිමියනි, හෙට බ්‍රහස්පතින්දා දිනය කියන්නේ සියලුම ග්‍රහයන්ගේ ගුරුවරයා වන ගුරු ග්‍රහයාට අයත් දිනයක්. ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයාගේ ධනය සහ සෞන්දර්යයත් ගුරු ග්‍රහයාගේ ප්‍රඥාවත් එකට එකතු වුණාම හෙට දවස ඔබට කොහොම බලපායිද? හෙට ඔබේ රැකියාව, ව්‍යාපාර, මුදල්, ආදරය සහ සෞඛ්‍ය ගැන වෙන කවුරුත් නොකියන ගැඹුරුම රහස් ටික අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. ඒ වගේම හෙට දවසේ ඔබේ ධන වාසනාව දෙගුණ තෙගුණ කරගන්න අනිවාර්යයෙන්ම කළ යුතු ඊටමත් සරල විශේෂ රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ කියනවා. ඒ නිසා වීඩියෝව අන්තිම වෙනකම්ම බලන්න. පොදු තත්වය සහ මානසිකත්වය. හෙට දවස ආරම්භයේදීම වෘෂභ ලග්න හිමියන්ට දැනෙන ප්‍රධානම දේ තමයි හිතේ තියෙන පුදුමාකාර ස්ථාවර බව සහ සංසුන් බව. කලබලකාරී තීරණ ගන්න හෙට දවසේ ඔබ කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඔබට ඕනේ වෙන්නේ හැමදේම බොහොම පිළිවෙලට සැලසුම් සහගතව කරන්න. හැබැයි සිකුරු සහ ගුරුගේ මේ බලපෑම නිසාම හෙට දවසේ ඔබට පුංචි කම්මැලිකමකුත් දෙනින්න පුළුවන්. උදේ නැගිටින්න, එහිමත් නැත්තම් අමාරු වැඩ පටන් ගන්න ටිකක් අකමැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හෙට දවසේ කම්මැලිකම පැත්තකින් තියලා වැඩ ටික පටන් ගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. රැකියාව, ව්‍යාපාර සහ අධ්‍යාපනය. හෙට දවස කියන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ රැකියා ජීවිතයට ඉතාමත් සුබ ඵලදායී දවසක්. විශේෂයෙන්ම ඔබ මූල්‍යාංශයේ, බැංකු ශාස්ත්‍රයේ, කෘෂි කර්මාන්තයේ, එහෙමත් නැත්තම් කලාවට, අලංකරණයට හෝ රසකැවිලි වැනි ආහාර සම්බන්ධ ව්‍යාපාරවල නිරත වෙන කෙනෙක් නම් හෙට දවස ඔබට රණ්ණාකාරයක් වගේ වේවි. ඔබේ වැඩ කටයුතු ඉතාමත් නිවර්දිව සිද්ධ වෙනවා වගේම ප්‍රධානීන්ගෙන් සහ සේවාදායකයින්ගෙන් ඔබට ඉහළම අගයමක් ලැබෙනවා. ව්‍යාපාරිකයින්ට හෙට දවසේ අලුත් ලාභදායී ගනුදෙනු වලට අත්සන් කරන්න ඉතාමත් හොඳයි. ඔබේ ව්‍යාපාර ස්ථානයේ අලංකාර කිරීමට හෝ අලුත් වැඩියා කිරීමට හෙට දිනය සුබයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ගුරු ග්‍රහයාගේ පිහිට ලැබෙන නිසා පොත්පත් කියවීමට, අලුත් දේවල් ගවේෂණය කිරීමට හෙට දවසේ පුදුමාකාර උනන්දුවක් ඇති වෙනවා. මූල්‍ය තත්වය සහ ආයෝජන. වෘෂභ ලග්නය කියන්නේ ස්වභාවයෙන්ම ධනයට ආකර්ෂණය වන ලග්නයක්. හෙට දවසේ මුදල් ලැබීම මතින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවනු මාර්ගයකින් මුදලක් අතටපත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් විශේෂයෙන් පරිස්සම් විය යුතු කාරණයක් තියෙනවා. සිකුරුබියේ බලපෑම නිසා හෙට දවසේ ඔබට ලස්සන දේවල්, මිල අධික ඇඳුම් පැළඳුම්, සුවඳ විලනියුම් හෝ නිවසට අවශ්‍ය අලංකාර භාණ්ඩ මිලදී ගන්න ලොකු ආසාවක් ඇති වෙනවා. ඒ නිසා වියදම් කරනකොට දෙපාරක් හිතලා බලන්න. ඉතුරුම් ගිණුමක් ආරම්භ කරන්න හෝ රන්නාභරණ මිලදී ගන්න හෙට උදේවරුව ඉතාමත් සුබයි. ආදරය, විවාහය සහ පෞල් ජීවිතය. ආදරය සහ පෞල් ජීවිතය ගැන කතා කරනකොට හෙට දවස වෘෂභ ලග්න හිමියන්ට ඉතාමත් ආදරණීය දවසක්. පවුලේ අයත් එකට එකතු වෙලා රසවත් ආහාර වේලක් භුක්ති විඳින්න, සතුටින් කතාබහ කර ඉන්න ඔබට අවස්ථාව ලැබෙනවා. අවිවාහිත අයට අලුත් ප්‍රේම සම්බන්ධතා ගොඩනැගීමට සහ මංගල යෝජනා ස්ථිර කරගන්න හෙට දිනය අතිශයින්ම සුබයි. පෙමතුවන් අතර ලොකු බැඳීමක් ඇති වෙනවා වගේම ඔබේ සහකරු හෝ සහකාරිය වෙනුවෙන් පුංචි තෑග්ගක් ලබා දෙන්න හෙට දවස ගොඩාක් හොඳයි. ඒකෙන් ඔබේ සම්බන්ධතාවය තවත් ශක්තිමත් වේවි. සෞඛ්‍ය තත්වය. සෞඛ්‍ය තත්වය ගැන අවධානය යොමු කරනකොට වෘෂභ ලග්න හිමියන් හෙට දවසේ උගුර සහ බෙල්ල ආශ්‍රිත ආබාධ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. සෙම් රෝග, උගුරේ අමාරු, එහෙමත් නැත්නම් තයිරොයිඩ් ගැටලු තියෙන අය පරිස්සම් වෙන්න. ඒ වගේම හෙට දවසේ ඔබේ ආහාර රුචිය ඉතාමත් වැඩි. පැණි රස කෑමට තියෙන ආසාව නිසා සීනි මට්ටම ඉහළ යන්න පුළුවන්. ඒ නිසා කෑම පාලනය කිරීම අනිවාර්යයි. ශීතකල බීම වර්ග පානය කිරීමෙන් හැකිතාක් ඈත් වෙන්න. හෙට දවස සඳහා විශේෂ උපදෙස් සහ ශාන්ති කර්ම. 2026 මාර්තු 19 වෙනි බ්‍රහස්පතින්දා දින ඔබේ ජීවිතයේ අතිශය සාර්ථක දවසක් කරගන්න නම් උදෑසනම අවදි වී බුදුරජාණන් වහන්සේට හෝ ඔබේ ආගමික ශාස්ත්‍රවරයාට සුදු හෝ ලා කහ පැහැය මල් සහ සුවඳ ධූප පූජා කර දවස ආරම්භ කරන්න.
හෙට දවසේ අනිවාර්යයෙන්ම කළ යුතු විශේෂ රහස් ශාන්ති කර්මය තමයි හැකියාවක් තියෙනවා නම් කුරුල්ලන්ට, ගවයන්ට හෝ මහමග යන සතුන්ට කෑම ටිකක් ලබා දීම. විශේෂයෙන්ම කිරි සහිත ආහාරයක් දන් දීමට හැකිනම් එයින් ඔබේ ධන වාසනාව පුදුමාකාර විදිහට වැඩි වෙනවා. හෙට දවසේ ඔබට ජයගෙන එන සුබ වර්ණය වෙන්නේ සුදු සහ ලා රෝස පැහැයයි. සුබ අංකය වෙන්නේ අංක 6යි. ඉතින් වෘෂභ ලග්න හිමියනි, මේ ලැබෙන මූල්‍යමය වාසනාවෙන් සහ ප්‍රඥාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන හෙට දවස ජය ගන්න. මේ විස්තරය ඔබට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා පල්ලෙහෙන් වෘෂභ ලග්නය කියලා කමෙන්ට් කරන්න. හැමදාම මේ වගේ ඊටමත් නිවැරදි සහ ගැඹුරු පලාපල විස්තර දැනගන්න අපේ ලග්න පලාපල channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. ඔබට තෙරුවන් සරණයි. වාසනාවන්ත සතුටු පිරි හෙට දවසක් වේවා.